අනාධිපතිතුමාගෙනුත් අපිට සුබ පැතුම් පණිවිඩයක් එන්න තිබුණා. හැබැයි මේ අවුරුද්දේ කාවේ නැහැ. මුදලක් ඉතුරු වුණා කියන එක විතරක් කියන්න ඕනේ. සමාජ මාධ්‍ය සංසරණය වුණා මේ සම්බන්ධ පුවතක් පහුගිය අවුරුද්දේ විතරක්. මේ SMS එකට සහෝදරයා රුපියල් ලක්ෂ 980ක් වියදම් වෙලා තියෙනවා. අපේ සල්ලි අරගෙන අපිටම සුබාලුත් අවුරුද්දක් වේවා කියලා SMS ගහපු ඒ ක්‍රමය අපි අපේ නායකත්වයක් තුලින් වෙනස් කරලා තියෙන එකම අපි ලැබපු ජයග්‍රහණයක් තමයි. ලංකාවේ තියෙන සියලුම දුරකථන ගත්තම මිලියන 29.3ක් විතර තියෙනවා කියලා. ඒකට සාමාන්‍ය කමර්ෂල් රේට් එකේ 740ක මුදලක් එකතු කරලා හැදුවත් සාමාන්‍යයෙන් මිලියන 12ක විතර මුදලක් තමයි එන්නේ යන වියදම විදියට. ලක්ෂ 980ක් කියන ඉලක්කම කොහෙන්ද මෙතුමිය අරන් තියෙන්නේ? ඔබ ඒ 980 කියන ඉලක්කමත් එක්ක 100%ක් ඉන්නවද? නෑ මම හිතන්නේ මොකක් කරේ ප්‍රශ්නයක් තියෙනවා. එකක් අය කිව්වේ සමාජ මාධ්‍ය සංසරණ වුණා කියන එකක්. සමාජ මාධ්‍ය සංසරණය වෙන ඒවා වේදිකාවේ ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කියන්න බෑනේ. ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක නිසා ඒ ප්‍රකාශය කියන්නේ ඔය ලක්ෂ 980ද ලක්ෂ 120ද කියන මම දන්නේ නෑ. නෑ මෙතන තියෙන ප්‍රශ්නයම තමයි මාලි මාණ්ඩුවට අපි විවෘතව කතා කරද්දී තියෙනවා ලොකු චෝදනාවක් බොරු කියනවා කියලා. මේ වගේ ප්‍රකාශ සමාජ මාධ්‍ය මම දැක්ක හින්දා කිව්වා. එහෙම නැත්නම් මම මේක හිතලා කිව්වා වගේ වෑන් මේ ඒව සනාත වෙනවනේ බොරු කියනවා කියලා. දැන් ඔබ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විදිහට මේ 980ත් එක්ක නෑ. එතන හිතන එකක් කැමැති තැනක් කියන එකක් අපි තුර ජාතික තරබාල වේගය. ඇත්තට මගේ අතේ මේ වෙලාවේ තිබ්බනම් ඒකේ ඇත්ත ඉලක්කම ඒක 0 හරි කීය හරි. ඒතර මේ බොරු ඉලක්කමක් ඇයි කියන්නේ කියලා මම කියනවා. මම දන්නේ නැහැ ඒක මොකක්ද එතන උනේ කියන එක. අර විනෝදෙටද බොරු කියන්නේ? ඇයි එහෙම බොරු කියන්නේ?